තවත් අපේ සෙග්මන්ට් එකට ඔබ දානවා ජන සතුට සෙග්මන්ට් එක හැමදාමත් ඔබ වෙත අපි අරන් එන්නේ අපේ පදනමේ සාර්ථක වුණු ඒ කියන්නේ ගුණජය සතුට පදනමෙන් නිර්මාණය වුණු සාර්ථක චරිතත් එක්ක කතා කරන්න කියලා. ඉතින් අද ජන සතුට සෙග්මන්ට් එක අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. අද මැදිරිය ගොඩාක් පිළිලා ඉතිරිලා තියෙනවා වෙනදටත් වඩා. වෙනදා නම් අපි එක සක්සස් ස්ටෝරි එකක් එක්ක තමයි කතා කරන්නේ. හැබැයි අද නම් බොහෝ සක්සස් ස්ටෝරි මම හිතන්නේ තුනක් ඇවිත් ඉන්නවා මැදිරියට. ඒ දෙකම තවත් විශේෂ අමුත්තෙක් ඉන්නවා. මොහොත රේඩියෝ නම් විශේෂ නැහැ. හැබැයි බුද්දිස් රේඩියෝට අලුත් අමුත්තෙක් ඇවිත් ඉන්නවා. අයිබෝන් ජනිත් කොහොමද? අයිබෝන් විශ්මි කොහොමද කියන්නේ? ඉතින් අද දවස ඔබේ දවස එහෙමත් නැතිනම් කාන්තාවන්ගේ දවස කියලා කිව්වොත් ඉන්නේ වැරදි. ඉතින් කාන්තාවන්ගේ දවස වර්ණවත් කරන්න ඉතින් මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අපි ඔබේ ආයතනයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද දවස පුරාවට වැඩසටහන් ගණනාවක් සිද්ධ වුණා. ඉතින් ඒ වැඩසටහන් ගණනාව ක්‍රියාත්මක වෙද්දී මාව මතක් වෙලා මමත් මෙතන හිටියත් හොඳයි කියලා මට ආරාධනා කරාට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ජනිත් ප්‍රේමක මම ඉතාමත්ම ගෞරවයෙන් මැදිරියට පිළිගන්න ඔහු ගුවන්විදුලි මැදිරි වලට රූපවාහිනී මැදිරියට අමුත්තෙක් නෙමෙයි දක්ෂ ප්‍රවීණ නිවේදකයෙක්. ඒ විතරක් නෙමෙයි නායකත්ව පුහුණු උපදේශකවරයෙක්. තවත් පැත්තකින් ගත්තොත් තරුණ නායකයෙක්. මේ හැම රාමුවක්ම ජනිත් තේරුකට දෙන්න පුළුවන්. ඉතින් ජනිත් තේරුක බොහෝ නාලිකා සමග වැඩ කරලා තියෙන නිවේදකයෙක්. ඒ වගේම ඉදිරිපත් කරන්නේ ලෙස ඉතින් අද ආවේ ගුණජය සතුට පදනමේ ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහනේ සම්පත්දායකත්වයේ ස්වේච්ඡාවෙන් එක්කාසු කරන්නට. ඉතින් ඉතාමත් සාර්ථක වැඩසටහනක් අවසානයේදී ජනිත් තේරුකත් අපි සම්බන්ධ කරගන්නවා දවසේදී ගැම සතුට සෙග්මන්ට් එකත් හරහා ඕත් එක්කත් කතා කරන්න. ජනිත් ඉතින් ඔබ කිව්වද අපේ දිනේනේ අපේ දිනේ උන් අපේ කට්ටියක් ගෙනලා තියෙනවා මැදිරියට. දැන් මං හිතනවා ඔබ අවුත් එක්ක නෙවෙයි මාත් එක්ක සෙග්මන්ට් එක මෙහෙවමු. අනිවාර්යයෙන්. හරි ඔන්න ජනිතුත් මමත් ලේස් වෙලා ඉනවා. ඒ වගේම අපි අමුතු ටික අපි අඳුන දෙන්න සූදානම් වෙලා ඉන්නවා. මුලින්ම අද මැදිරියට එනවා අපිත් එක්ක අපේ බෑග් පාඨමාලාව හරහා බෑග් පාඨමාලාව හදාරා අද වෙද්දී බෑග් මසන්යක් විදිහට බොහෝ සෙයින් ඉදිරියට ගමන් කරන සුවිශේෂී චරිතයක්. අයිබෝන් රම්‍යා ප්‍රියදර්ශනී. අයිබෝන් මිස්. කොහොමද? හොඳින් ඉන්නවා මිස්. කාර්යබහුලයි හැබැයි හොඳින් ඉන්නවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා තවත් ආරණීය චරිතයක් අපි කියමු බලන්න නම. ඒ වගේම තම පාඨමාලාවලට සම්බන්ධ වෙනවා. අද ජාත්‍යන්තර කාන්තා දිනයට ඇවිත් ඉන්නවානේ. ඒ නිසා අපි අයවත් එක්කත් කතා කරන්න හිතුවා. අයිබෝන් කොහොමද? අයිබෝන් මිස්. මම ලශිකා ජයසිංහ. මම දැන්ට කේක් බිස්නස් එකක් කරගෙන යනවා. ඊට අමතරව පදනමේ කෝස් කිහිපයකට සම්බන්ධලා ඉන්නවා. ඔන්න දැන් රස කේක් හදන්න ඕන ලශිකාව සම්බන්ධ කරගන්න පුළුවන්. ලශිකා කේක් හදනවා කියලා අපිට කිව්ව. තවත් ඉන්නවා සුවිශේෂී චරිතයක්. අපි ඇයකිනුත් අහලා බලමු කවුද මේ මොනවාද කරන්නේ. අයිබෝවන් මිස්. මගේ නම නිමාලි ජයසූරිය. මම ගුණජය සතුට පදනමත් එක්ක සම්බන්ධ වෙන්නේ බේකරි පාඨමාලාව සමග. තාම සම්බන්ධ වෙලා ඉන්නව නේද? ඔව් තාම කෝස් එකේ ඉන්නවා මිස්. හොඳයි ජනිත්. මේ කාන්තා දිනේදී මේ තුන්දෙනාම අද උදෑසන තිබුණු කාන්තා දින වැඩසටහන සඳහා පිට එක්ක වුණා. ඔව් එක්ක වුණාට පස්සේ මම පොඩ්ඩක් තීරණය කරේ විශ්මි මෙතන ඉඳිදී අපිට චරිත තුනක් විතරයි මෙතනට ගෙන්නුවේ. නමුත් අපේ මේ අසන්නන්ට මෙතන තියෙන වැඩේ ගැන මමත් අද අලුත් සමාජිකයෙක් නේ මෙතන වෙන්නේ අමුතුම දෙයක්. මෙතන කාන්තාවන්ට දෙරියක් දෙනා වගේම උන්ට විශේෂ පදනමක් හදලා දෙනවා. ඉතින් මේ පදනම හදාගන්න ඔවුන්ගේ ජීවිතය නිර්මාණය කරගන්නට ඔවුන්ගේ ජීවිතයට අතහිත දෙන්න හොඳම තෝතැන්න ගුණජය සතුට පදනම කියන එක ඔවුන් දැන් දන්නවා. නමුත් මෙතනදී සමහරක් අයත් එක්ක විශ්මි කතා කරද්දී ඔවුන් කියනවා මම මේ තීරණය ගන්න පසුබට වුණාදෝ කියලා. මොකද අවුරුදු ගණනාවක් මගේ ජීවිතේ මට දැන් අවුරුදු 55යි. මට දැන් අවුරුදු 47යි. මේ ආදි වශයෙන් මෙතන වයස කියන්නේ එක නිර්ණායකයක් කියලා මම තීරණය කරන්නේ. අපි මොකද පාඨමාලාවක් කරන්න යද්දී වයස අවුරුදු 18න් පහළ කියාවි 18න් ඉහළ කියාවි. මේ ආදි වශයෙන් නිර්ණායකයන් තියෙන. නමුත් ගුණජය සතුට පදනමේ මම දැකපු විශේෂත්වය තමයි මේ වයස කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඉලක්කමක් විතරයි උන්ට. ඉතින් ඒක වයස තීරණය කරන්නේ නැතුව ඕනම කෙනෙක්ට අවස්ථාව දීලා තියෙනවා ඔවුන් එක්ක එකතු වෙලා මේ වැඩසටහන මොකක්ද කොහොමද කරන්නේ ඔවුන්ගේ කැමැත්ත පරිදි වැඩසටහන කරගෙන නේත්. නමුත් මම දැකපු දෙයක් තමයි විශ්මි මේකට එකතු වෙන්න හැමෝටම බෑ. මේ ගොඩක් අය පසුතැවිලි වෙලා තිනවා නේ මට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න බැරි වුණානේ. තවත් දෙනෙක් කිව්වා මම මාස 6ක් බලාගෙන හිටියා මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න.
මේ ආදි වශයෙන් ඉතින් ඔබත් මේ වැඩසටහන අසන්නෙක් නම් ඔබත් තවමත් පසුතැවෙනවාද කියන එක අපි ඔබෙන් අහන්න කැමතියි. ඒ වගේම තමයි ජාත්‍යන්තර කාන්තා දිනයේ දවසේ කාන්තාවන් අද දවසේ හරියට සතුටු වුණා. ඉතින් ඒ සතුටත් එක්ක උන් සමග උන් එක්ක මට ජීවිතේ බෙදා ගන්න පුළුවන් වුණා කියන එක මම විශ්වාස කරනවා. ඉතින් අද අපි මෙදිරියට අවිල්ලා ඉන්නවා තවත් සුවිශේෂී කාන්තාවන් 3 දෙනෙක්. ඉතින් අපි ඒත් එක්ක කොහොමද මොකක්ද ලැබුණේ මොන වගේ අත්දැකීමක්ද ලැබුණේ කියන එක අපි කතා කරමු නේද විශු? ඔයාලෙන් ඉතින් ජනිත අපි මුලින්ම රම්‍යයට යමු. රම්‍ය අද දවස කොහොමද දැනුනේ? මීට කලින් මේ වගේ අත්දැකීමක් විඳලා තියෙනවද කොහොමද? ඇත්තටම මාර සතුටුයි කියන්න. මොකද මේ මගේ වැඩ මම මුළු සතියෙම කාර්යබහුල කෙනෙක්. උදේ 4ට නැගිටලා වෙල්ෆෙයාර් එකක් LPT ජොබ්ස් එකේ වෙල්ෆෙයාර් එක බාලා ඉන්න මායි හස්බන්ඩ්යි. ඉතින් එයාට සහයෝගයක් දීලා එතනට ගිහලා එතනට සහයෝගය දීලා නැවත දරුවන් එනකොට ගෙදරට ඇවිල්ලා ආයි හවසට ලෑස්ති වෙලා ඊට පස්සේ ඇදලා හිටුන බෑග් මහලා මම ගොඩාක් කියන්නේ ස්ට්‍රෙස් එකත් එක්කම නමුත් මට ස්ට්‍රෙස් නෑ මම හරියාසයි ස්ට්‍රෙස් එකට මොකද මට එතකොට තමයි ඊළඟ ස්ටෙප් එකට ඒ කියන්නේ ඊළඟ අඩියට යන්න මං ආස මේ ඒ ස්ට්‍රෙස් එකත් එක්කම ඇත්තට අද දවස මම නිකන් පාවෙනවා වගේ හැඟීමක් ඇත්තටම ආවේ ටිකක් බිම ඇවිදින්නෙත් නැති වගේ මේ හරි සතුටුයි මිස් මාව ඇත්තටම මාව තෝරගත්තට අද දවසට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ගුණජය සතුට පදනමට විශ්වමිස්ට ඇත්තටම සර්ලාටත් මේ හැමෝටම මේ අවස්ථාව මට ලබා දුන්නාට ගොඩාක් සතුටු වුණා ගොඩාක් මේ කියන්නේ මම මානසික ගොඩාක් නිදහස් වුණා කියන හැඟීම මට දැන් අර බරත් කියන එක නැතුවම ගියා මගේ ඔළුවෙන් සතුටුයි ඉතින් අද දවසට ගොඩාක් සතුටුයි කාන්තා දිනේ වෙනුවෙන් කාන්තා දිනේ දවසේ වැඩිපුරම සතුටු වෙන්නේ කාන්තාවන් හැර වෙන කවුද? ඉතින් පිරිමි වශයෙන් අපිත් සතුටු වෙනවා මේ කාන්තාවන්ගේ සතුට දිහා දැකලා විශ්මි. ඇත්තමද ජනිත් කියන්නේ. ඇත්තටම තමයි කිව්වේ. හැබැයි මෙහෙම ඔයාලා අද විතර නෙවෙයි මුළු අවුරුද්දෙම කාන්තාවන්ගේ සතුට දැකලා සතුටු වෙනවා. අනිවාර්යයෙන්ම. හැබැයි කාන්තාවන් ඇත්තටම සතුටු වෙනවද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. සතුට මෙහෙමයි ඒක අර අවස්ථාවේදී නේද? අද දැන් මෙතෙන්ට ආපු 50 දෙනා උපරිම සතුටක් ලැබුවා වෙනම මානසික අවකාශයක හිටියා. හැබැයි ජනිත් ඕක වෙනස් වෙනවා දැන් අද ප්‍රශ්න තියෙන තැනක ඉන්න කෙනෙක් නං නේද? ඒක අපි ජීවත් වෙන අපසරියත් එක්ක පරිසරයත් එක්ක වෙනස් වෙනවා. ඒත් එක්කම තමයි ගොඩක් වෙලාවට මේ අය විශ්ම හිතාගෙන ඉන්නවා මම හරියට කොටු වෙලා මට නිදහසක් නැහැ. නමුත් මොකද අපේ අද විවිධ වැඩසටහන් ගණනාවක්ම තිබුණේ. ඒ වැඩසටහන් ගණනාව අතරදී මේ කාන්තාවන් එක ප්‍රශ්න කරද්දී ඔවුන්ගෙන් අහුවා තමන්ගේ ජීවිතය පිළිබඳව තමා සතුටින්ද ඉන්නේ කියන එක. ඒ සතුටින්ද ඉන්නේ කියන එක අහපු වෙලාවේ ගොඩක් අයගේ උත්තරේ උනේ නැහැ කියන එක. මොකද ඔවුන් හිතාගෙන ඉන්නවා ඔවුන් සතුටින් නෙමෙයි ඉන්නේ. කාන්තාව හිතාගෙන ඉන්නවා මම අපිට පිරිමින්ට වගේ සතුටක් නැහැ කියලා. හැබැයි පිරිමි හිතාගෙන ඉන්න කාන්තාවන් තරම් අපිට සතුටක් නැහැ කියලා. දෙපාර්ශ්වෙම හිතාගෙන ඉන්නේ විවිධාකාර වශයෙන්. නමුත් ඒ වුණත් පිරිමියෙක් විදිහට මම කාන්තාව දිහා බලද්දී මම හිතන්නේ කාන්තාව තමයි සතුටින් ඉන්නේ. මොකද ඔවුන් හිර වෙලා කුටුම්බයකට හිර වෙලා ගියක් ඇතුළේ හිර වෙලා ඉන්නවා කියලා ඔවුන් කිව්වට ඒ ඇතුළ තුල ඔවුන්ට නිර්මාණශීලී වෙන්න, ඔවුන්ට ලෝකයට දෙයක් කරන්න හරිම නිර්මාණශීලීව සහ දෙයක් ලෝකයට දෙන්න උන්ට හැකියාව තිබෙනවා අපිට වඩා. ඉතින් ඇත්තටම ජනිත් පිරිමි කෙනෙක්ගේ මුලින් මේ වගේ වචන ටිකක් පිට වෙනවා කියන්නේ හරිම ආඩම්බරයි. මොකද කාන්තාවක් විදිහට මම හැම වෙලෙම කියනවා මම මෙයාලටත් මේ දේවල් කියනවා කියලා නොහැක්කක් නොමැතිනේ. අපිට ඇත්තටම කාන්තාවකට මම හිතන්නේ කළ නොහැක්කක් නොමැත. හැමදේම අද වෙද්දි කාන්තාව කියන චරිතය මම මේ ඩිස්ක්‍රිමිනේෂන් කරන මේ පිළිමි පාර්ශවයේ කිසිම අවස්ථාවක එහෙම කරන්නේ නැහැ. මොකද මේ ලෝකේ නිමෙවුනේ දෙජාතියක් අවශ්‍ය නිසා. අනිවාර්යයෙන්. ඒ නිසා හැබැයි කාන්තාවට බොහෝ වෙලාවට සමාජයේ හිමිවෙන ස්ථානය පිළිබඳව ගොඩක් අතීතයේදී ප්‍රශ්න තිබුණා නේද? අපි කතා කරොත් ලශිකා එක්ක ගැන ලශිකට පොඩි කාලේ හරි අත්දැකීමක් ඇති කාන්තාවක් නිසා ඔය එළියට යන්න එපා. කාන්තාවන් නිසා සමහර ජොබ් කරන මම ලශිකට කලින් යනවා මේ අපේ කවුද අනිත් නිමාලිට මේක මම හිතන ලශිකරත් අරයට කියලා. මොකද නිමාලි නාවික හමුදාවේ සේවය කරපු නිලධාරියෙක්. නාවික හමුදාවට යද්දි කොහොමද ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කියලා මම පොඩ්ඩක් මුලින් කියමු බලන්න. ඔව් විශ්මිනිස් එක දිග කතාවක්. මොකද මගේ තාත්තා යුද හමුදාවේ
තාත්තගේ පවුලේ මගේ බාප්පලා නැන්දලා තාත්තගේ තාත්තා සීයා ඒ ඔක්කොම ගත්තොත් ඒ 9 දෙනාම 3 process වල වැඩ කරලා තින්නේ. එතකොට මට ගෙදරින් ලැබුණේ මගේ අම්මටත් ඕන වෙලා තිබුණේ මම මේ හමුදාවකට සම්බන්ධ කරන්න. එතකොට මට ගෙදරින් එහෙම දැන් අනිත් සමහර දෙමව්පියෝ කැමති නෑනේ මේක හොඳ නෑ බයයි අභියෝගාත්මක මේ රැකියාවක් නිසා. නමුත් මගේ ගෙදරින් මට ඒ සඳහා ලොකුම ශක්තියක් තිබුණා. මගේ නංගිලා දෙන්නත් උපාධිධාරී වුණාට අම්මටත් ඕනකම තිබුණා ඒ දෙන්නව නාවික හමුදාවට මතුල් කරන්න. නමුත් ඒ දෙන්න එකට කැමති වුණේ නෑ. මගේ මල්ලිත් නාවික හමුදාවේ තමයි සේවය කරේ. ඉතින් ඇත්තටම ඒක අභියෝගාත්මක රැකියාවක් තමයි. ඒ වුණාට කාන්තාවකට සුදුසු තැනක් කියලා මම හිතන්නේ අර අනවබෝධයෙන් හින්දා එහෙම හිතුවට ඒක ගොඩක්ම හොඳ උසස්ම රැකියාවක්. ඉතින් මම කියුවේ ජනිත් ඇත්තටම දැන් පොඩි කාලේ අපි අපේ ඇම්බිෂන් එකක් විදිහට අපි යහුවොත් කියන්නේ ඔයාගේ අනිත් බලාපොරොත්තුව මොකද නතාලිය අපි පොඩි කාලේදී කියන්නේ? නතලිත් එක තුරුම අපිත් එක කතා බහට නතලි. ඔයාගේ මොකද අනාගත බලාපොරොත්තුව කියන්නේ බලන්න. ආකියොලොජිස්ට් කෙනෙක්. ඒ කියන්නේ පුරාවිද්‍යාඥවරිය. ඔව් එහෙමත් නැත්නම් දැන් තව ඔප්ෂන් එකක් තියෙනවා නේද මේ දවස්වල? සොෆ්ට්වෙයාර් ඉංජිනේර්. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. ඔන්න ඕක තමයි ජනිත් අපේ පොඩි කාලේ බලාපොරොත්තුව. දැන් නතලි වැරදි නෑ. මොකද නතලිට ලස්සන ඒම් එකක් තියෙනවා ඒකට. මම යනවා මෙන්න මේ ස්ටෙප් ඔස්සේ මම යනවා කියලා. පුංචි කාලේ අපේ ගෙවල් වලිනුත් කියන්නේ අපි අපෙන් දැන් කවුරුහරි නෑදෑ ගෙදර ගිහින් ඊට පස්සේ ඔයා වෙන්න කැමති කවුද කියලා අහනවානේ. අම්මා අපිට කලින් ටීචර් කෙනෙක්. මෙයා කැමති ටීචර් කෙනෙක් වෙන්නනේ. ඇත්තටම ළමයා කැමති ටීචර් කෙනෙක් නොවෙන්න පුළුවන්. කට්ටියගේ බලකිරීමට කට්ටිය බලාපොරොත්තු වෙන චරිතේ ටීචර්, ડોක්ටර්, ඉංජිනේර්, පයිලට් වැඩිමුණ පිරිමලමෙන් නේද? ওই ටික තමයි පුංචි කාලේ කියන්නේ. ඒතකොට ඕකෙත් එක්ක නිර්මාණය වෙච්ච සමාජය මම ඉන්න හදන තැන තියෙන්නේ කාන්තාවන්ට ගොඩක් අභියෝග තියෙනවා. මෙයා කිව්වා වගේ ෆෝසස් එක පොලිසියකට යන්න කරදි අයියෝට ගැලපෙන්නේ නැහැ ඕවා ගැලපෙන්නේ නැහැ ගෑනුවන්ට ඕවට ගිහින් මෙහෙම වෙයි කියලා ගොඩක් සමාජයේ කියපු කාලයක් ඇත්තටම ඈත අතීතයේ තිබුණා. හැබැයි දැන් ටික ටික මට තේරෙනවා ඒක අඩුවක් වෙනවා කියලා. අඩුවක් වෙවි මං කියන්නේ කාන්තා පිරිමි කියන දෙපාර්ශ්වයේ බෙදීමක් අත්‍යවශ්‍යයි. අනවශ්‍යයි. ඒක තමයි මම දෙක වාක්‍ය කියන්නේ. අත්‍යවශ්‍යක ඉෂුවියෝඩ ගාල නෑ අනවශ්‍යයි. අපි දෙගොල්ලම එක හා සමාන මේ යුතුයි. මොකද දෙගොල්ලන්ටම දෙගොල්ලන්ගේ සමාන පරාසයන් තියෙනවා. ඒ නිසා තමයි අපි සමානාත්මතාවය පිළිබඳව ඉගෙන ගන්න. ඉතින් මෙවර කාන්තා දින මාතෘකාවක් සමානාත්මතාවය සහ කාන්තා සමබල ගැන්වීම. ඉතින් ඒ නිසා අපි ගොඩක් කතා කරේ ඒක හොඳයි මේ පිළිබඳව. අනිවාර්යයෙන්ම ඉතින් මම මේ පැත්තට කතා කරනවා කියලා ඔබට හිතෙන්න පුළුවන් අසන්නියන්ට සහ අසන්නන්ට. නමුත් අපි සාධාරණව කතා කරොත් දැන් විශ්මී කතා කරා මේ පොඩි කාලේදී අපේ හීන තියෙනවා, අරමුණක් තියෙනවා, ඉලක්කයක් තියෙනවා. අපි පොඩි කාලේදී හැමදාම ඇහුවාම කියන්නේ අනේ මම කැමති ලොකුණාම ටීචර් කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න, මම දොස්තර මහත්තයෙක් කියලා බෙහෙත් දෙන්නම් හැමෝටම. එහෙම තමයි අපි පොඩි කාලේදී අහන්නේ. ඒ උපරිම 6 වසර 7 වසර වගේ වෙද්දී ඔක ටිකක් වෙනවා සනීප වෙනවා නේද? ඒක සනීප වෙනවා. එතකොට අනේ කමක් නැහැ විභාගයන් ඕනවට ලියනවා. කවුරු හරි ඕ ලෙවල් කොට දාගෙන ඊට පස්සේ බලන්න යනවා මොකක් හරි කරන්න තෝ ලෙවල් කොට දාගන්න බෑ කියලා හිතාගෙන ඉන්න අපිට අපේ අරමුණ වෙනස් වෙන්නේ ඔන්න උතන්දි. උතන්දි තමයි මේ අයට මොකක්ද මගේ අරමුණ, මොකක්ද මගේ ඉලක්කය කියලා මම කොහොමද යන්නේ කියලා. හැබැයි එතෙන්දි තේරෙනවා මම ටීචර් කෙනෙක් වෙන්න. අයියෝ ටීචර් කෙනෙක් වෙන්න කොච්චර දේවල් කරන්න ඕන. අයියෝ කැම්පස් යන්නත් ඕනේ, ඉගෙන ගන්න ඕනේ, පාඩම් කරන්න. ඊට වඩා හොඳයි කුසී අම්ම කෙනෙක් කියලා ඉන්න එක කියලා. පොඩක් කාන්තාව නේද? ඒ කියන්නේ අර ඒකට ඇත්තටම ජනිත එකට හේතුව රම්මා ප්‍රදර්ශනයේ මම හිතන්නේ ලශිකා කියයි ඒකට හේතුව. ලශිකා ඇයි කාන්තාවකට හැම වෙලෙම මොටිවේෂන් එකක් අභිප්‍රේරණයක් ඕනේ ඇයි ඔබ හිතන විදියට? මං හිතන්නේ මේ ඉස්සරහට යන්න අනිවාර්යයෙන්ම මේ දේ ඕනේ. මේ දැන් මගේ පවුල් පසුබිම ගත්තොත් මං තමයි ගෙදර බාලයා. එතකොට මට අයියලා දෙන්නයි අක්කයි මායි ගෙදර ඉන්නේ. එතකොට මගේ තාත්තා නැති වෙනවා අවුරුදු 2කමාරදී මට. එතකොට අම්මා තමයි මාව පලාගෙන ආරක්ෂාව දීලා මාව මෙච්චර කාලයක් රැකගෙන ඉන්නේ. එතකොට මම දැඩිව පවුල ඇතුලේ ආරක්ෂා සහිතව තමයි ජීවත් වෙන්නේ. එතකොට මට ලොකුවට පිට ඒක සමාජෙත් ගැටෙන්න අවස්ථාව හම්බෙන්නේ නැහැ. කැම්පස් සිලෙක්ට් වෙනවා මං දුර. මට ගෙදරින් යන්න හම්බෙන්නේ මේ අයියලා දෙන්න කියන්නේ ළඟ කැම්පස් එකක්. ළඟ කැම්පස් එකට යන්න දෙවෙනි පාර try කරන්න කියලා. එතකොට දෙවෙනි පාර try කරනවා. දෙවෙනි පාර පළවෙනි සැරේ වගේ වෙන්නේ නැහැ.
ඔහොම බාහිර උපාධි කරලා ඊට පස්සේ අම්මගේ හීනේ උපාධිය මම ඒකත් කරලා තමයි බිස්නස් කරන්න ගන්නෙ. හිතේදීමක් එක තමයි මම මේ පැත්තට ඉන්නේ. මම හිතන්නේ මගේ ලොකුම අභිප්‍රේරණය වෙන්නේ නැත්තේ හිතේදීම. යම්කි සම්බන්ධයක් හින්දා මගේ කෙනා අහනවා මම ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක්. අවුරුදු 5ක් මම ප්‍රී ස්කූල් කරනවා. එතකොට එයා මට කියනවා ප්‍රී ස්කූල් කියන්නේ පොඩි ගාණක් තමයි හම්බෙන්නේ. රුපියල් 20000ක් 15000ක් වගේ පඩියක් අපිට හම්බෙන්නේ. එතකොට එයා කියන මට මොනවද ඔයාට තියෙන්නේ කියලා. එන්නේ එතනදී හිතරිදීමක් එක්ක තමයි මම ගුණ ජයසතර පදනම එක්ක සම්බන්ධ වෙලා බෑග් කෝස් එක කරන්නේ. ඒත් එක්කම කේක් මට එදා ඉඳන් හදන්න පුළුවන්. ඊට පස්සේ කේක් බිස්නස් එක පටන් ගන්නවා. ඊට පස්සේ බෑග් කරන්න ගන්නවා. මම හිතන්නේ මගේ ජීවිතේ හැරම් ලක්ෂණය තමයි ගුණ ජයසතර පදනම. මම දැන් ඔන්ලයින් සෑහෙන බිස්නස් කරනවා. මගේ දියුණුව පැත්තට ඒ කියන්නේ මාව කියලා මම හොඳ චරිතයක් ඒ කියන්නේ මාව අඳුරගත්තේ මම මෙතනින්. ජනිත් එතන තියෙනවා විශ්ව ලොකු කතාවක්. මාව අඳුරගත්තේ මම මෙතනින්. ඒ තීරණය ගන්න ලොකු කාලයක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ අසන්නයන්ට හිතවතුන්ට හිතවතියන්ට අපි කියන්නේ ඔබ කවුද කියලා ඔබ පොඩ්ඩක් තීරණය කරන්න. ඔබෙන් අහලා බලන්න. ඔබෙත් පහල බලන්න. මොකද අපි මම විශ්මිගෙන් ඇහුවොත් විශ්මි මෙතනට ඉන්න කලින් කන්නඩිය ගාවට ගිහින් කී පාරක් මූණ දිහා බලනවද? ඒ විතරක් මේ ෆෝන් එකේ සෙල්ෆි කැම් එක ඔන් කරලා කී පාරක් අපි අපේ කොණ්ඩේ දිහා හදා ගන්නවද? අපි අපේ මූණ ලස්සන කරගන්නවද? නමුත් අපි කොච්චර ලස්සන කරත් තමා පිළිබඳව බලන්න අපි වෙලාවක් වෙන් කරගන්නවද? මේ මම කවුද? මොකක්ද මම කරේ? කොහොමද මම ජීවත් වෙන්නේ? ඇයි අපිට අපි වෙන්න බැරි? ඇයි මට මම වෙන්න බැරි? ඉතින් ඔබ ඔබේ තීරණය ගන්න ඔබ පසුබැස නැහැ. ඉතින් අද ජාත්‍යන්තර කාන්තා දිනයේ දවසේ ආදරණීය කාන්තාවන්ට පමණක් නෙවෙයි සියලු දෙනාටම කියන්නේ අපි කවුද? මම කවුද කියන එක හොඳට තීරණය කරන්න. ඔබ තවමත් පසුබට නැහැ කියන එක. ඉතින් ජනිත් අපි ඔබට ලබා දෙන පණිවිඩ ජාත්‍යන්තර කාන්තා දිනයේදී නතාලි මෙතනදී පුංචිම බබාන නතාලි ජුමාන සිංහල භාෂාවේ පොඩි ගැටලු තියෙනවා. ජුමාන ඉංග්‍රීසි මීඩියම් කරන සහ ඒ ආభాෂයක් ලැබපු දරුවෙක් නිසා. හැබැයි නතාලි මොකෝ අම්මලා ටිකක් අද ඔයාගේ අම්මත් තාම මේ කාන්තා දිනේට. නතාලිගේ අම්මා තමයි මතකද මං කිව්වා මිග්‍රේන් තියාගෙන අද උදේ කෑම හදලාගෙන ආවා කියලා. ඒ නතලිගේ අම්මා. ඉතින් මුළු පවුලම පදනමේ ප්‍රොඩක්ටිවිටි එකක් වෙලා තියෙනවා. පවුලම සැටර්ඩේ උදේ පාන්දර වෙනව නේද? ඔව්. උදේ පාන්දර වල කිරි ගන්නේ ගෙදර. මේකේ මගේ ප්‍රෝග්‍රෑම් එකේ වුණාත් මම යන්නේ. 4 කියන්නේ 4:00 වගේ වෙන සමදවසට 3ටත් යනවා මම දැකලා තියෙනවා. ඉතින් මුළු පවුලම පදනමට දැන් ලියලා දීලා තියෙන්නේ සතිය වැඩි දවස් ප්‍රමාණයක්. ඔයගේ අම්මගේ වයසේ අය තමයි මේ ඉන්නේ නතරේ. ඔන්න අපි ඔයාට අවස්ථාවක් දෙනවා. ජාත්‍යන්තර කාන්තා දිනය මෙයාලා ඔක්කොම දැන් මේ රම්‍යා ප්‍රදර්ශනී කියන්නේ නතලි දවසට රුපියල් 200ක් හොයා ගන්නවා කියලා ආපු කෙනෙක්. ඒකට මැෂින් එකවත් වාග ගන්න බැරුව මහාන විදිය දන්නේ නැතුව ඇවිල්ලාද එයා ප්‍රධාන බෑග් නිපදවන්නේක් බවට පත් වෙලා තියෙන ගොඩාක් බිසි කාන්තාවක්. අනිත් දෙදෙනාත් එහෙමම තමයි දැනටත් ඕනෝන්ගේ අධ්‍යාපන කටයුතු වල නියැලෙන ගමන්ම බාහිර දේවල් කරන්න පෙළඹිච්ච අය. මොකද ඔයාලට අහන්න තියෙන්නේ මේ අයකින් කැමති කෙනෙක් තෝරගෙන ඔයාලට අහන්න පුළුවන් කැමති ප්‍රශ්න. මේ ප්‍රශ්නේ හැමෝගෙම අහන්නේ දැන් තම තමන්ගේ රැකියාවට අනුව ඒ වල නියැලෙන ගමන් නන්දල මුහුණ දුන්න අත්දැකීම් සහ අත්දැකීම් මොනවද? ඒ කියන්නේ මොනවද අභියෝග? මේ ගමනේදී ආපු අභියෝග ගැන තමයි නතලි අහන්නේ බර ප්‍රශ්නයක්. ඒ වුණාට නතලි ලොකුට උස්සලා තියලා අහනවා. කතා කරමු අපි අභියෝග ගැන. දැන් මෙතන ඉන්න කාන්තාවන්ට මම හිතන්නේ මේ මොකක් කියන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරම් ගොඩක් ඇඟිල්ල ජන. ඒ තරම් අභියෝග ඒ තරම් බාධක වලට මුහුණ පෑවා කියන එක මොකද මම අද්දුටි ප්‍රත්‍යක්ෂයට කතා බොහොමයක් මම ඇහුවනේ විශ්මි. ඉතින් ඒ නිසා මට තේරෙනවා මෙයා දැන් කියයි මේ කතාව කියයිද? මෙතුමිය මෙහෙම කියයිද? මෙතුමිය මෙහෙම කියයිද? දැන් මේ නතලි මේගොල්ලෝ පැටලිලා ඉන්නේ මම මොන එක කියන්නද කියාගන්න බැරුව තමයි. ඒ තරම් බාධක අභියෝග ගොඩකට මුහුණ පාලා තියෙනවා. නතලි ඒත් එක්කම ජනිත් අපිව හැමදාම අහන
අසන්නේ කොහොමද මට WhatsApp පණිවිඩයක් කියලා කියනවා අපි වහගෙන ඉන්නවා දැන් කියලා. ඒත් එක්කම අය ගැනත් සඳහන් කළ යුතුයි. අය කාන්තා මධ්‍යස්ථානයේ මෙන්ටර් වරියක් විදිහට කටයුතු කරන ගොඩක් කාන්තා මධ්‍යස්ථානයේ වෙනස්කම් සිදු කරන්නට අය අපිට ස්වේච්ඡාදායකත්වයක් එක්කාසු කරනවා. අපි වහන් ඉන්න මිස් කැරන් ඔබතුමීට ස්තුතියි. අපිට අය ඇත්තටම එවලා තියෙනවා listening to you now on radio and hope you are enjoying today's show. Every day is Women's Day for me. ඇත්ත හැම දවසක්ම අපිට කාන්තා දිනයක් වුණත් ඒක මාර්තු 8ට විතරක් වැඩක් නැහැ ජනිත්. ඔබට ස්තුතියි. ඒ වගේම අපි හැමෝම හොඳින් ඉන්න ඔබට ඉතාමත් හොඳින් ඉන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මිස් කැරන් හැමදාමත් අපි ආදරේ හොඳයි. අපි යමු ප්‍රශ්න පත්‍රයට මම කතා කරමු. ඇත්තටම අභියෝග කියනවා මුලින් ඉඳලා මම ජීවිතේම අභියෝගයක් අපිට. ඒතකොට මම කෝස් එක පටන් ගන්න දැන් ඉඳලා මට අභියෝගයක් වුණේ. මොකද ඉන්න මගේ දරුවෝ 3 දෙනාම ඉගෙන ගන්න වයසේ. එතකොට මම එනකොට දැන් අපි හිතමු කෝස් එකක් කරන්න එනවා මම ඇත්තටම වියදමක් දරාගෙන ඉන්න ඕනනේ. එතකොට ඒ වියදම දරාගෙන එනකොට මගේ හස්බන්ඩ් විතරයි රස්සාව කරන්නේ. එතකොට එයා පෙන්ෂන් එකෙන් හරි කොහොම හරි මම දැන් මේකට මට ඕන උනේ ගෙදරට හයියක් වෙන්න. පොඩි හරි හයියක් වෙන්න ඕනකම තමයි තිබුණේ. එතකොට ඇත්තම කිව්වොත් අභියෝග ගොඩක් පටන් ගන්න මැෂින් එකක් නෑ. මහන්න බෑ ඉන්දිකටුවෙන් අතින් නැහුවේ ඒ පරස් පේන්න නැතුව ගියා කන්නඩි දෙකක් ගත්තා. එහෙම ඊට පස්සේ මාස 3ක් යනකොට මැෂින් එකත් අරගෙන හැබැයි මගේ හිත හයිය තිබුණා. මට මේක කරන්න පුළුවන් කියන තැන මම නිතරම හිටියේ කරන්න පුළුවන් මට පුළුවන් බැරි නෑ කොයි වෙලාවකවත් මම නෙගටිව් වෙන්නේ නෑ. මම ආසයි පොසිටිව් වෙන්න මම කවුරු මට බෑ මගේ වටේ ඉන්නයි මට බෑ කියන අවස්ථා ගොඩාක් තියෙනවා. ඒනට මම හිතින් මට පුළුවන් නම් මම ඒක කඩන්නේ. මම ඒක මම හිතන්නේ ලොකුම අභියෝගය මට බෑ කියන තැන මම මම ඉස්සරහට ගිහපු එක තමයි දැනටත් ඉස්සරහා ඉන්නේ. ඒ අභියෝග නිසා කියලා මට හිතෙනවා. නැතලි ඔන්න රම්මේ ඉතින් කියන්නේ අපි යමු ආශිකගේ පැත්තට. යමු. මට තිබුණ ලොකුම අභියෝගය තමයි කාලය. කාලයත් එක්කම මම එන දුර මම එන්නේ පිටිගලේ ඉඳලා. එතකොට බස් තුනක තමයි මම එන්නේ මෙතනට. එතකොට ලොකු කාලයක් මම ඒ සඳහා වැය කරනවා. ඒක තමයි ලොකුම දේ. අනිත් දේ මුදල් ගත්තොතින් මම බිස්නස් එකක් කරන ඔන්ලයින්. එතකොට කේක් එහෙම මම මෙතන ඉඳලා ගිහිල්ලා කේක් හදලා අදාළ කස්ටමර්ට ඒ වැට් ටික ලස්සනට කරලා දීලා එහෙම තමයි එන්නේ. ගොඩක් දුරට මම කාලය බැලන්ස් කරගන්නවා. කාලය තමයි මට තුන ලොකුම අභියෝගය. කාලයයි දුරයි. බොහොම ස්තුතියි. එහෙනම් අපි අනිත් නන්ද මුහුණ දීපු අභියෝග ගැනත් අහලා බලමු. මේ නිමාවේ නන්දල තමයි අනිත් ප්‍රශ්නේ එන්නේ. ඔව් පුතේ. ජීවිතේම අභියෝගයක් අර මුලින්ම නන්ද කිව්වා වගේ ඒක අපි වයසත් එක්ක එන්න පරිණත වෙනකොට තමයි ඒක අපිට හොඳටම දැනෙන්නේ. ඇත්තටම මම දැන් මේ වෙනකොට විශ්‍රාමික නිලධාරිනියක්. එතකොට මම විශ්‍රාම ඇවිල්ලත් අවුරුදු 9ක් වෙනවා. ඇත්තටම දැන් කනගාටු වෙනවා මේ මෙච්චර කල් ප්‍රමාද වුණේ මේ අවුරුදු 9 මම මොකද කරේ කියලා. මම දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. එතකොට මම ඒ වැඩත් කරගෙන, ගෙදර වැඩත් කරගෙන මේ තමයි මම මේ පාඨමාලාවට එන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි මේ පාඨමාලාවට සම්බන්ධ වීම ගැන. අභියෝග කිව්වොත් ගොඩාක්ම අභියෝගයක්. ඒක රැකියාවේ පාසල් කාලේ ඉඳලම තිබුණා. රැකියාවේදී ඊට වැඩි අභියෝග ආවා. මොකද බබාලාත් එක්ක බබාලා බලා ගන්න සරවන්ලා හොයන්නේ අවුරුදු 9ක්ම ත්‍රිකුණාමලේ තමයි අපි රාජකාරී කරේ. මගේ මහත්තයාත් නාවික හමුදාවේ දැන් තමයි අත් විශ්‍රාමික. දැන් ඉතින් බොහොම සතුටින් මේ පාඨමාලාව හදාරගෙන යනවා. මිස් කිව්වා වගේ කල නැහැක්ක නෑ කියන්න වගේ ඒ අභියෝග ඔක්කොම මැඩගෙන මේ ගමන සාර්ථක වෙනවා. මම අවන් එකක් ගන්න ඇත්තටම දැන් අවුරුදු 10කට විතර පස්සේ. එතකොට මම කේක් එකක් හදනවා. කේක් එක මේ පිච්චෙනවා. එක්ක කේක් එක බහිනවා. හරියට සම්පූර්ණ කරලා තැටිය ගන්න බෑ. අවුරුදු 9කට පස්සේ තමයි දැන් මම අවන් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්නෙ. දැන් පාඨමාලාවේ හදන හැම කෑම જાතියක්ම ගෙදර ගිහිල්ලා හදනවා. මම කෝස් එකට එනකොටත් මේ මගේ හස්බන්ඩ් සහ දරුවෝ කිව්වේ
අම්මා ඔකට යනවා විතරයි දවසක් යයි දෙකක් යයි ඊට පස්සේ ආය අවන් එක කොහෙන් හරි තියලා තියයි කියලා. නමුත් දැන් එහෙම නෑ. අපේ ගෙදර හැමදාම දවසක් හරි මේ පාඨමාලාවේ හදන හැම කෑමක්ම අනිවාර්යයෙන්ම අපි හදනවා. ඒක නිසා වාට කියන පුතේ අභියෝග තමයි ජීවිතේ හැම අවස්ථාවකම අභියෝගයක්. බොහොම ස්තුතියි. ජීවිතයේ හැම අවස්ථාවකම අභියෝගයක් කියලා තමයි කියන තරම. ඒක කාන්තා පිළිම දෙපාර්ශ්වයටම පොදු කාරණාවක්. රම්‍ය අපි පොඩ්ඩක් කතා කරමු. රම්‍යනේ අද මෙතන සාර්ථක වෙච්ච චරිතයක් විදිහට ඉදිරියට ගියපු චරිතයක්. මොකද අනිත් දෙදෙනාම තවම පාඨමාලා හදාරන පාඨමාලා ලාභිනියන්. රම්‍ය පොඩ්ඩක් කතා කරමු ඔබේ ගමන පිළිබඳව. මේ දක්වා පොඩියෙන් අපි සඳහන් කරමු කොහොමද බාධක මැදගෙන ඔබ කියන වගේ. ඔව් ඇත්තටම මම අවුරුදු 42ක්ම ගෙදර හිටියේ. ඒකට මටත් මුලින්ම ආව දවසේ ඉන්ටර්විව් එකට ආව දවසේ මම හිතුවේ අයියෝ අපරාධේ මට අවුරුදු 10ක් ආපස්සට යන්න තිබුණා නම් මම මේක දැනගත්තා නම් කියන තැන මමත් හිටියා. හැබැයි උනාට මට මම හැමදාම කියනවා වගේ මම හිතන්නේ මම තව අවුරුදු 15ක් විතර ආපස්සට ගිහින් එතන තමයි මම දැන් ඉන්නේ. ඇත්තටම මගේ ජීවිතේ හැම අඩියකටම හැම සාර්ථකත්වයකටම මුල පදනම. මොකද මගේ ජීවිතේ පළවෙනිම පාඨමාලාවක් මේක. ඒ වගේම ඒකේ සාර්ථකත්වයත් මගේ පවුලෙන් මට ගොඩක් උදව් කරනවා හැම අතින්ම. හස්බන්ඩ් හැමතිස්සෙම මගේ පිටිපස්සෙන් ඉඳගෙන. මොකද එයාට මාව රස්සාවක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් මගේ හැකියාව තියෙනවා. හැකියාව උපනංව ගන්න තමයි එයාට තියෙන. ඒ කියන්නේ අර අතදීම තියෙන්නේ එතන. ඉතින් මම ගොඩාක් සතුටින් ඉන්නවා. ඇත්තටම මගේ ජීවිතේ හරි සතුටින් ගෙවෙනවා කියලා මම හිතන්නේ හැමතිස්සෙම මම මේ පදනමකට සම්බන්ධ වෙන එක මගේ ජීවිතේ භාග්යක්. ඇත්තටම කුසීස ඇතුළු මුළු සමස්ත පදනමකට මගේ ස්තුතිය හැමදාමත් මේ පුදකල කරනවා. විශ්වාසයට කතා කරන්න බැරුව හිටපු කෙනෙක් මම කතා කරනවත් ඉස්සරහට එන්නේ නැහැ ඉස්සර. මිස් තමයි මාව එතනට ඇත්තටම දැන් මේ නවත්තා කතා කරනකොට මම නෑ. ඉතින් නතලි අපි අවසාන වශයෙන් කට්ටියකින් අහමු ජාත්‍යන්තර කාන්තා දිනයේ 2025 වර්ෂයේදී අපේ ආදරණීය කාන්තාවන්ට ඔයාලා දෙන උපදෙස් එහෙම නැත්නම් ඔයාලා දෙන දීමත් කිරීම මොකද්ද? පොඩි වාක්‍යයකින් දෙකකින් අපි මොකද දීමත් කිරීමක් දෙන්න අපේ සමස්ත කාන්තාවන් වෙනුවෙන්. ඇත්තම කාන්තාව කියන්නේ ඇත්තම ශක්තිමත් කෙනෙක්. අපේ මතු පිටින් පේන කෙනා නෙවෙයි අපේ ඇතුළත ඉන්නේ. ඉතින් මම හිතන්නේ අපි හිතින් ශක්තිමත් වෙනවා කියන්නේ මුළු මහත් සමාජෙම ශක්තිමත් වෙනවා කියන එක. කවදාවත් වැටෙන්න එපා. මනසින් වැටුණොත් අපිට කවදාවත් ගොඩ එන්න බෑ. ඒ නිසා අපි නිතරම මම කියන තැන මගේ කියන තැන දැන් අපිට මම කියන්නේ ශක්තිමත් බව නිතරම කුසීසර් කියන වගේ අන් අයට උපකාර කිරීම. තව කෙනෙක්ගේ ගැන ඇත්තටම හිතන්න ඕන. දැන් ඉස්සරහින් ගියත් එයාගේ මොනවා හරි වැටුණා වුණත් අපි ඒක ඇත්තටම දෙන්න. සමහර මිනිස්සුන්ට ඇත්තටම අද සමාජෙහිම පේන්නේ මම කියන්නේ ඇත්තට කාන්තාවක් විදියට අපි මානසික ශක්තිමත් වෙන්න ඕන කියන එක මම නිතරම කියන්නේ. ඇත්තටම ඒක තමයි අපි කරන්න ඕන. ඔන්න කාන්තාවක් විදිහට මානසික ශක්තිමත් වෙන්න කියලා රම්ම කියති. ඊට පස්සේ අපි ලශිකගෙන් ලශික මොකක්ද කියන්න කැමති ජාත්‍යන්තර කාන්තා දිනයේ දීපේ කාන්තාවන්ට. ජීවිතේ බැහැ කියලා දෙයක් නැහැ. හැමදේම අපිට පුළුවන්. කවුරු හරි අපිට බැහැ කියලා කියනවා නම් අනිවාර්යෙන් අපි ඒ දේ කරලා පෙන්වන්නම ඕනේ. අභියෝග ජය ගන්න අනිවාර්යෙන් කාන්තාවන්ට පුළුවන්. මනසින් වැටෙන්න එපා. හැමතිස්සෙම සතුටින් ඉන්න. ඒ විඳින්න ජීවිතේ ඒක තමයි වැදගත්ම. ජීවිතේ විඳින්න කියලා ඒ විදිහට කියන්ත ලශිකා මාළි සෝදානම නෙමෙයි. ඔව් විශ්මිනිස් කාන්තාවක් කියන්නේ ඕනම දුකක් කරදරයක් වේදනාවක් ඉවස ගන්න පුළුවන් කෙනෙක්. මොකද මම මේ අවස්ථාවේදී කියන පිරිමියෙකුටත් වඩා ඒ ශක්තිය දරා ගැනීම කාන්තාවකට තියෙනවා. මේ ලෝකෙට ජීවියෙක් එහෙමත් නැත්නම් දරුවෙක් බිහි කරන වේදනාව
තමයි ලෝක තියෙන ලොකුම වේදනාව. ඒ වේදනාව විඳින්න පුළුවන් නම් ගැහණියකට තවත් අභියෝගයක් බාර ගන්න බැරි කමක් නැහැ. ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම දෙයක්, ඕනෑම වැඩක්, ඕනෑම මොහොතක මට පුළුවන් කියන තැන ඉඳගෙන කරන්න බාර ගන්න. එතකොට අපිට කරන්න බැරි දෙයක් නැහැ. මොකද මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව විඳින අපිට කිසිම අභියෝගයක් නැහැ කියන එක තමයි මිස් මට කියන්න තියෙන්නේ. හොඳයි නපුලියෝන ප්‍රබෝධනාට කමක් නෑ. ඔයත් මොනහරි කියන්න බලන කාන්තාවනේ වෙනම කාන්තාවන්ට. මට නම් හිතෙන්නේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒක තමයි මට නම් හිතෙන්නේ එහෙම. ඔයගේ අම්මගේ පිළිම දකින්න ඒක නේද? ඒක තමයි. හොඳයි. ඔන්න නතලිත් කියන එකේ මමත් කියන්නම් එහෙනම් කාන්තාවට 2025 ජාත්‍යන්තර කාන්තාව දිනය. මම කියන්නේ අවුරුද්දට එකපාරක් කාන්තාවන් වෙනුවෙන් ඕනේ. දවස් 365ම කියන්නේ කාන්තාවන්ගේ දිනයක්. අපි කවදාවත් 365 එක දවසක කාන්තාවන් කියන්නේ මොනවා හරි දෙයක් අපි සිදු කරනවා. ඒ නිසා 365 දවසම අපිට මේ වගේ සතුරු දිනයක් වෙන කාන්තාවන්ට කාන්තාවන් දෙන්න හිමි වෙන 365 දිනයක් බවට හැම අවුරුද්දක්ම පත් වෙන්න ඕනේ. කාන්තාවට කරන හැක්කක් නොමැත හැම වෙලෙම මම කියනවා මේ කතාව. අපිට තියෙන්නේ උනන්දුව, උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය සහ අපි ගැන අපි තියෙන විශ්වාසය විතරමයි. ඔබ විශ්වාස කරන තාක්කල් ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ඔබව අවිශ්වාස වෙන යම් මොහොතකදී ඔබ කලින් ඔබගේ විශ්වාසයෙන් කරපු දේවල් ගැන මතකයට ගන්න. ඔබේ බිඳිච්ච විශ්වාසය නැවත ගොඩ නැගී. කරන්න බෑ කියලා හිතන කරන්න අවස්ථාවකදී හොඳට කරපු දෙයක් ඔයාලට ගන්න. ජීවිතය එපා කියලා නතර වෙන්න දෙනවම අවස්ථාවක් දෙන්න හිතන්න. තව ජීවත් වුණොත් තව ගොඩාක් දේවල් වලට මේ ජීවිතය ළඟා කරගන්න පුළුවන් වෙයි. ඒ නිසා වැටුණු, රුදුණු, පැලුණු හැම මතකයක්ම ඒ මොහොතේම විසික් කරලා දාලා අලුත් දවසක්, අලුත් මොහොතක්, අලුත් වෙලාවක්, අලුත් කාලයක් මේ ආරම්භ වෙන්න කියලා හැම මොහොතෙම ජයග්‍රහණය පරාජය සමවරගෙන අපි අපේ ජීවිතය ඉස්සරහට යමු. කාන්තාවද කවදත් අපේ ජීවිතයේ අපි පහන වෙන්නේ අපිමයි අපේ පහන අපි ආලෝක කරගන්න ඕන. ඉතින් ඔන්න ඔයාලගේ ජීවිතේට මොනහරි දෙයක් අද මේ සෙග්මන්ට් එකෙන් එකතු වුණා නම් දෙමි සතුටු සෙග්මන්ට් එකෙන් අපිට එයයි අපි ලබන එකම සතුට. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න කාන්තා සියලු දෙනාට අතුරු අපි ආසු සියලුම දෙනාට බොහොම ස්තුතිවන්ත වෙමි. සුදානම් ගැන සතුටු සෙග්මන්ට් එක අවසන් කරන්නට බොහොම ස්තුතියි රම්‍යා ප්‍රදර්ශනී ඒ වගේම ලශිකා සහ නිමාලි ඔබ තිදෙනාටම workshop එකකට තුනල එකත් ඉවර වෙලා good news radio segment එකකට එකතු වුණා. මේ segment එක අපි YouTube එකේ upload කරනවා. YouTube එකෙන් ගන්න පුළුවන්. ඕනිම මිස් මට මේ වෙලාවේ අදහසක් කියලා තමයි මේ අවස්ථාව අපිට ලබා දීපු කුසල් ගුණසේකර මැතිතුමාටත් මේ කාන්තා වැඩසටහන් බාරවින් අපේ විශ්ම කෞශල්‍ය මැතිතුමියටත් මේ ගුණජය සතුට පදනමේ සියලුම සහෝදර කාර්ය මණ්ඩලයකට ඇත්තටම සහෝදර සහෝදරියෝ වගේ තමයි එක පවුලක අය වගේ තමයි මෙතෙන්ට අපි ආවහම පොඩක් සරයි තමයි ඒ වුණාට ඒ වෙලාවට විතරයි ආපහු දුවගෙන ඇවිල්ලා කතා කරනවා. එතකොට අපිටත් ආසයිනේ අපිටත් සතුටුයි. ඒ වගේ අපි මෙතෙන්ට ආවහම ඇත්තටම එක පවුලක පිරිසක් වගේ තමයි වැඩ කරන්නේ. මේ අවස්ථාව අපිට සලසා දුන්නට ගොඩාක්ම ස්තුතියි ගොඩාක්ම පින් කියලා මම අවසාන මොහොතේ කියන විශ්වමිස්ට විශේෂයෙන්ම ස්තුතියි. හොඳයි නංගි ඔය තිබෙනාට බොහොම ස්තුතිවන්ත වෙන ගමන් සුදානම් සෙග්මන්ට් එක අවසන් කරන්නට නැතලි ඔයාලට ස්තුතියි. එසේනම් ඔබ සියලු දෙනාටම සුබම සුබ කාන්තා දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ජයග්‍රහී කාන්තා දිනයක් වේවා. නංගි නම් ලබන සෙනසුරාදාත් ඔබ වහම වීමේ බලාපොරොත්තු වෙන ගැමී සතුට සෙග්මන්ට් එක හංගිට පුවාලා කොටම බොහොම ස්තුතියි. සුබ දවසක්. වෙලාව මතක් කරන්න වෙලාව 4:04 මිනිත්තු 1යි.